Hello everyone! Welcome to H Vlogs. ඔන්න ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි long video එක. අද අපි යන්නේ අනුරාධපුරයට පොඩි trip එකක්. ඉතින් ඒ යන අතරතුරේදී ගත්ත video clips ටිකක් තමයි මේ video එකේ තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ video එක ඉවර වෙනකන්ම බලලා ඔයාලගේ අදහසුත් comment box එකේ දාන්න. ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා ඊළඟට අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ උතුවන්කන්ද New Region Spice and Herbal Garden එකේදී. එතන හරිම ලස්සන calming vibe එකක් තියෙන place එකක්. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි මුලින්ම ගියේ මහනුවර දළදා මාලිගාව හඳින්න. සිත කොළවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුමානුදානිම් සාදරේනු ගලන සාදරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ ඉඳුවර දැසින් මට පෑව මෝහනේ මේ දුර සංචාරේ සීතල සංසාරේ උණුසුම නුඹගේ පින්සාර ආදරේ හිරු ළඟ විකසිත වූ සඳ මල මම නේදෝ එන විට දෑත විදා සොයා ජීවිතේ දෙතොලින් හුස්ම උරා කඳුලැලි පිසින නුරා හසරලි වස්සානේ නුඹමයි මාගේ අපි තමයි අපිව දන්නේ. ඊළඟට චූටි පොද වැස්සකුත් එක්ක අපි ගියා මාතලේ අලු විහාරයට. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි මේ ලෙන මහා සංඝරත්නයට පූජා කරලා තියෙන්නේ. මාතලේ අලු විහාරය. එහෙමත් නැත්නම් අලුනෙන විහාරය. පාලි බෞද්ධ ත්‍රිපිටකය පළමු වරට ග්‍රන්ථාරූඪ කළ ස්ථානයේ විදිහට තමයි ඉතිහාසයේ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කටපාඩමින් තමයි මේ බුද්ධ ධර්මය පවත්වාගෙන ආවේ. නමුත් ක්‍රිස්තුපූර්ව පළමු වන සියවසේ වළගම්බා රජ සමයේදී බැමිණිතියා සාය නම් දුර්භික්ෂය වසර 12ක් තිස්සේ පැවතලා තියෙනවා. ඒ වගේම මේ කාලවකවානුව තුළම තමයි ශ්‍රී ලංකාව දකුණු ඉන්දියා ආක්‍රමණවලට ලක් වෙලා තියෙන්නේ. ඉතින් කැලෑකොළ මුල් ආදිය වළඳමින් ඉතා අසීරු කාලයක බුදුදහම කටපාඩමින් පවත්වාගෙන යා නොහැකි නිසා තමයි භික්ෂුන් වහන්සේලා 500 නමක් පුරා වසර 10ක් පුරාවට මේ
අලුලින විහාරය තුලදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ට්‍රිප් එක ස්පෙන්ඩ් උනේ. ඔයාලගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. So, thanks for watching.